තරග විනිශ්චය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් පැමිණෙන ඔබ සියලු දෙනා ලිටල් ඇත්තරිස් වික්ටෝරියා සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් පෙන්වා දෙන්නේ උස පැනීමේ තරගයේ විනිශ්චය කරන අයුරුයි. ඉසව්ව ආරම්භ කිරීමට පෙර උපකරණ සහ අවට සියලු දෙනාටම ආරක්ෂායිදයි බලන්න. උස පැනීමේ මෙට්ට සකස් කරන විට අප්‍රයිට්ස් පතිත වන බෑගයේ සිට සෙන්ටිමීටර් 10ක් පිටතට සකස් කළ යුතුයි. ක්‍රොස්පා තබන බ්‍රැකට්ස් විරුද්ධ පැතිවලට මුහුණලා සකස් කළ යුතුයි. පැනීමේ පිළිවෙල අනුව දරුවන්ගේ නම් දක්ෂතා සඳහන් කරන පිටුවේලියන්. තරඹ ආරම්භ කිරීමට පෙර සෑම ක්‍රීඩකයෙකුටම පුහුණුමේ තරගවාරයක් ලබා දෙන්න. තරගය ආරම්භ කළ පසුව ක්‍රීඩකයන් ටේක් ඕෆ් එක තනි කකුලෙන් කරනවාදැයි ඉතා හොඳින් බලන්න. ක්‍රීඩකයන් සඳහා එක උසකදී තරගවාර 3ක් ලැබෙනු ඇත. එම තරගවාර 3ේදී ක්‍රීඩකයාට උස පැනීමට නොහැකි වුවහොත් ඔවුන් තරගයෙන් ඉවත් වනු ඇත. පැනීමේ උස සෙන්ටිමීටර් 5න් 5ට ඔසවනු ඇත. ඉහළට ඔසවන සෑම වාරයකම නැවත මැනීම කරනු ඇත. උස පැනීමේ ක්‍රීඩාවට සහභාගී වන ආබාධිත සහිත ක්‍රීඩකයන්ගේ අදාළ ශාරීරික බාධාව අනුව ෆ්ලෙක්සි බාර් පාවිච්චි කර හැක. ඔවුන්ට ක්‍රීඩා තරගයට සහභාගී වීමට අවස්ථාව ඒ අනුව හිමිවනු ඇත. රෝද පුටුවේ සහභාගී වන ක්‍රීඩකයන් උස පැනීමේ තරගය සඳහා ඔවුන් උස පැනීමේ පතිත වන මෙට්ටේ වෙතට ගමන් කරමින් බෝලයක් විසි කරමින් ඒ උස පැනීමේ තරගය සඳහා සහභාගී වෙන අයුරු පෙන්වයි. මෙය ක්‍රීඩාවට සහභාගී කරව ගැනීම සඳහා එක එක ආකාරයෙන් ආබාධිත තත්ත්වයට අනුව ක්‍රීඩකයන්ට සහභාගී වීමේ අවශ්‍යතාවය ලබා දීම සඳහා සකස් කර ඇත. උස පැනීම ඉසව්ව සඳහා ස්වේච්ඡාවෙන් උදව් කිරීමට කැමති අය ලිටල් ඇත්තරිස් වික්ටෝරියා වෙබ් අඩවිය බලන්න.